Hi friends, ඉතින් කොහොමද? ආදරෙන් පිළිගන්නවා මගේ channel එකේ first video එකට. ඉතින් මගේ පළවෙනි වීඩියෝ එකෙන් මම ඔයාලට අරගෙන ආවා Binance account එකක් හරියටම හදලා නිවැරදිව verify කරගන්නේ කොහොමද කියලා. ඉතින් Binance ගැන ඔයාලා දැනටමත් දන්නවා ඇති කියලා මම හිතනවා. Binance කියන්නේ දැනට ලෝකයේ තියෙන හොඳම platform එකක් අපිට මුදල් earn කරන්න පුළුවන්. ඊට කලින් මතක් කරන ඔයාලට මගේ channel එක subscribe කරලා bell icon එක all දාලා තියාගන්න කියලා. එතකොට මගේ videos එක ඔයාලට දිගටම එකතු වෙලා ඉන්න පුළුවන්. හොඳයි එහෙනම් වෙඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. මුලින්ම ඔයාලා description එකේ තියෙන link එක උඩ click කරන්න. එතකොට ඔයාලට මෙන්න මේ වගේ page එකකට යන්න පුළුවන්. මෙතනදී ඔයගොල්ලෝ කහපාටින් පෙනෙන sign up button එක click කරන්න. මෙතනදී ඔයාලට country එක තෝරන්න තියෙනවා. එතනට ශ්‍රී ලංකා දෙන්න. ඊට පස්සේ පහලින් තියෙන කොට් ලකුණට ටික් එකක් දාලා create account දෙන්න. මෙතනදී ඔයාලට option තුනක් තියෙනවා. එතනින් එකක් select කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලන්ගේ email address එක හෝ phone number එක දීලා මෙතනින් register වෙන්න. මෙතනදී ඔයාලට ප්‍රශ්නයක් එන්න පුළුවන් email address එක දාන එකද හොඳ එහෙම නැත්නම් phone number එක දාන එකද හොඳ කියලා. ඔයාලා email එක දීලා register වුණොත් phone number එක add කරන්න වෙනවා. ඒ වගේම phone number එක දීලා register වුණත් ඉදිරියේදී email address එක add කරන්න වෙනවා. මම මෙතනට ඊමේල් එක ලබා දීලා කන්ටිනියු කරනවා. කන්ටිනියු කරාට පස්සේ ඔයාලගේ ඊමේල් එකට මේල් එකක් එනවා Binance එකෙන් your crypto journey is start now කියලා. ඒත් එක ඇවිත් තියෙන කෝඩ් එක තමයි අපි ඊමේල් එක verify කරන්න ලබා දෙන්නේ. කෝඩ් එක මෙතන type කරලා නැවත කන්ටිනියු කරන්න. ඉතින් ඊළඟ step එක තමයි password එකක් ඇතුළත් කරන එක. මෙතනදී ඔයාලට කියන්න වැදගත් දෙයක් තියෙනවා. ඒ තමයි ඔයාලගේ email එකට දාව password එක මෙතන ඇතුළත් කරන්න එපා. ඔයගොල්ලෝ Binance එක සඳහා අලුත්ම password එකක් ඇතුළත් කරගන්න. මෙතනදී ඔයාලා minimum characters 8ක strong password එකක් create කරගන්න ඕන. මම දැන් මෙතන password එක type කරන්න තමයි හදන්නේ. මේ අවස්ථාවේදී අපිට බලා ගන්න පුළුවන් Binance එකෙන් අපිට automatically password එකක් select කරලා දෙනවා. ඒක ඔයාලා okay කරන්න යන්න එපා. ඒ වෙනුවට ඔයාලට පුළුවන් මෙතන choose your own කියන තැන click කරලා අපේම password එකක් එතෙන්ට ඇතුළත් කරගන්න. මෙතනදී මම ලබා දෙනවා මේ විදිය password එකක්. අපි ලබා දුන්න password එක හොඳ strong password එකක් නම් අපිට බලා ගන්න පුළුවන් පහතින් කොළ පාටින් right marks වැටෙනවා. ඉතින් නැවතත් continue කරන්න. continue කරාට පස්සේ අපි දුන්න password එක save කරන්න එනවා. ඉතින් ඕගොල්ලන්ට අවශ්‍ය නම් මෙතන ඔයාලගේ password එක save කරගන්න පුළුවන්. ඉතින් මට මෙතන අවශ්‍ය නැති නිසා මම මේ password එක save කරගන්නේ නැහැ. ඒ නිසා මම ඒක skip කරනවා. ඔයාලා ඇවිල්ලා තියෙන referral link එකකින් නිසා මෙතනදිත් continue ලබා දීලා ඉදිරියටම යන්න. ඊට පස්සේ ඔයාලා එන්න මෙන්න මේ වගේ interface එකකට. දැන් අපේ Binance account එක හැදලා ඉවරයි. ඊළඟට තියෙන අපේ verification ටික හරියට කරගන්න. ඒ සඳහා ඔයාලා deposit කියන තැනට එහා පැත්තෙන් තියෙන profile icon එක උඩ click කරන්න. ඊට පස්සේ ඔයාලා එනවා මෙන්න මේ interface එකට. ඊට පස්සේ ඔයාලා මෙතනින් පහළට ගිහිල්ලා account කියන තැන click කරන්න. ඊට පස්සේ identification කියන තැන select කරගන්න. ඊළඟ step එකේදී තියෙන්නේ identity verification එක complete කරන්න. ඊළඟට get verification click කරන්න. මෙතනදී අපිට බලා ගන්න පුළුවන් අපි මුලින්ම අපේ country එක විදිහට ශ්‍රී ලංකාව ලබා දුන්නු නිසා මෙතනත් අපේ country එක ඒ විදිහටම automatically select වෙලා ආවිත් තියෙන ආකාරය. මේ verification එක සඳහා අපිට option තුනක් ලබා දීලා තියෙනවා. ඒ තමයි ID card එක, ඒ වගේම passport එක සහ driving license එක. මෙතනදී මම ඔයාලට recommend කරන්නේ ඔයගොල්ලන්ගේ driving license එක සහ passport එක. ඒකට හේතුව තමයි ගොඩක් අය ළඟ තියෙන්නේ පරණ සිංහල ID එක. ඉතින් මේක වඩාත් සුදුසු වෙන්නේ නැහැ මේ සඳහා. passport එක සහ driving license එක නැති කෙනෙක්ට පුළුවන් අපේ අලුත් සිංහල ID එක use කරන්න මේ සඳහා. මොකද ඒකේ අපේ තොරතුරු සිංහල භාෂාවෙන් වගේම ඉංග්‍රීසි වලින්ද දක්වලා තියෙන නිසා. මෙතනදී මම driver's license කියන option එක select කරලා continue ලබා දෙනවා. මෙතනදී නැවතත් option දෙකක් දීලා තියෙනවා. පළවෙනි option එක ගැන කිව්වොත් මම මේ account එක හදන lap එකකින් නිසා මට මේ පළවෙනි option එකෙන් driving license එකේ front හා back side වල photos upload කරගෙන verification එක complete කරගන්න පුළුවන්. දෙවෙනි option එක ගැන කිව්වොත් ඒක අපිට කරගන්න තියෙන්නේ අපේ phone එක හරහා. ඒ සඳහා අපි මුලින්ම Binance app එක අපේ phone එකට install කරගන්න ඕන. ඉන්පසු මේ දැක්වෙන QR code එක scan කර ඉදිරියට යන්න ඕන. ඊටදී අපිට පුළුවන් කලින් කිව්වා වගේම අපේ license එකේ front හා back side scan කරගෙන මේ verification එක complete කරගන්න. මතක තියාගත යුතු කාරණාවක් තමයි ඔයාලා verification එක සඳහා scan කිරීමක් හෝ photos ලබා ගැනීමක් කරන විට සුදු පැහැති background එකක්ම තෝරා ගත යුතු බව. එමගින් ඔයාලගේ verification එක ඉතා ඉක්මනින්ම successful කරගන්න පුළුවන්. මෙතනදී මම use කරන්නේ පළවෙනි option එක.
දැන් ඔයාලට බලා ගන්න පුළුවන් අපේ ලයිසන් එකේ ෆ්‍රන්ට් සයිඩ් එක සහ බැක් සයිඩ් එක අප්ලෝඩ් කරගන්න ඇවිත් තියෙන ආකාරය. මම මගේ ලයිසන් එක යූස් කර දැනටමත් account එකක් හදලා තියෙන නිසා මම මේ සඳහා Google හරහා download කරගත්ත ලයිසන් එකක ෆොටෝස් දෙකක් තමයි අප්ලෝඩ් කරන්න යන්නේ. ඉතින් මම මේ කරන විදිහට ඔයාලගේ ඔරිජිනල් ડોකියුමන්ට් එකම අප්ලෝඩ් කරගන්න. ඉතින් දැන් මම මුලින්ම ડોකියුමන්ට් එකේ ෆ්‍රන්ට් සයිඩ් එක අප්ලෝඩ් කරනවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේක ඔරිජිනල් ડોකියුමන්ට් එකක් නොවන නිසා පහලින් රතු පාටට එරර් එකක් පෙන්නනවා. ඉතින් ඔයාලගේ ඔරිජිනල් ડોකියුමන්ට් එක අප්ලෝඩ් කරන්න කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. ඒක සක්සස් වෙනවා අනිවාර්යයෙන්ම. ඊළඟට ඒ විදිහටම ලයිසන් එකේ බැක් සයිඩ් ෆොටෝ එකත් අප්ලෝඩ් කරමු. දැන් අපි ලයිසන් එකේ වැඩ ටික කම්ප්ලීට් කරලා ඉවරයි. නැවතත් කන්ටිනියු බටන් එක ක්ලික් කරන්න. දැන් යමු අපේ ෆේස් වෙරිෆිකේෂන් එකට. මෙතනදිත් අපි කලින් කරපු විදිහටම ලයිසන් එකේ වෙරිෆිකේෂන් එක කරා වගේම ඔප්ෂන් දෙකක් දීලා තියෙනවා. ඔයාලා account එක හදන ලැප් එකකින් නම් ඒකේ කැම් එකක් තියෙනවා නම් ඒ හරහා ඔයාලට මේ වෙරිෆිකේෂන් එක කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් කලින් කරා වගේම ෆෝන් එකේ QR code එක ස්කෑන් කරලා ඒ දෙන උපදෙස් අනුව මේ වෙරිෆිකේෂන් එක කරගන්නත් පුළුවන්. මෙතනදී යාලට අපේ live face එක තමයි ස්කෑන් කරගන්න අවශ්‍ය. ඒ කියන්නේ යාලා අපේ face එකේ පොඩි live record එකක් තමයි ගන්නෙ. ඒ නිසා ෆේස් වෙරිෆිකේෂන් එක වෙලාවේදී ස්ක්‍රීන් එකේ brightness වැඩි කරන්න. එතකොට ෆේස් එක තවත් ක්ලියර් වෙනවා. ඒ වගේම sunglasses, hat, mask ඒ වගේ දේවල් දාගන්න එපා. මේ පහලින් දක්වලා තියෙන ඒ උපදෙස් තමයි ඒව අනිවාර්යයෙන්ම අනුගමනය කරන්නත් ඕන. එහෙම නැති වුණොත් ෆේස් වෙරිෆිකේෂන් එක ඔයාලට නැවත නැවත කරන්න සිද්ධ වෙනවා. ෆේස් වෙරිෆිකේෂන් එක සිදු කරන අවස්ථාවේදී ඒ දෙන කමාන්ඩ් එක අනුව ඔයාලා මුණ දෙපසට හැරිවීම, ඉහළ පහළ බැලීම, ඇස්පිල්ලම් ගැසීම වගේ පොඩි පොඩි ඇක්ටිවිටීස් තමයි කරන්න තියෙන්නේ. ඉතින් ඒ ටිකත් හරියටම කරලා ෆේස් වෙරිෆිකේෂන් එක කම්ප්ලීට් කරගන්න. නැවතත් කන්ටිනියු ලබා දීලා අපි යමු ඊළඟ ස්ටෙප් එකට. ඉතින් මෙතනදිත් බලන්න කලින් වගේම ඔප්ෂන් දෙකක් දීලා තියෙනවා. මෙතනදී මට ලැප් එකේ කැම් එක යූස් කිරීමේ හැකියාවක් නැති නිසා මම දෙවෙනි ඔප්ෂන් එක තෝරගන්නවා. ඉතින් මම දැන් මගේ ෆෝන් එක යූස් කරලා ස්ක්‍රීන් එකේ තියෙන QR code එක ස්කෑන් කරලා මගේ ෆේස් වෙරිෆිකේෂන් එක කම්ප්ලීට් කරගන්නවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් අපේ ෆෝන් එකේ ෆ්‍රන්ට් කැම් එක ඔන් වෙලා අපේ ෆේස් වෙරිෆිකේෂන් එක ලබා දෙන්න එන විදිහ. ෆේස් වෙරිෆිකේෂන් එකේදී අපි කරන්න ඕන දේවල්, ඒ කියන්නේ අපි කරන්න ඕන ඇක්ටිවිටීස් ගැන පහලින් පෙන්නනවා වගේම සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒ අනුව ඔයාලා මේ දේවල් නිවැරදිව පිළිපදින්න ඕනේ. ඉතින් දැන් මගේ ෆේස් වෙරිෆිකේෂන් එක කම්ප්ලීට් වුණා. අපි යමු ඊළඟ ස්ටෙප් එකට. ඉතින් මෙතනදී ඔයාලට කරන්න තියෙන්නේ අපි කලින් ඇතුළත් කරපු ડોකියුමන්ට් එකේ තියෙන විස්තරම මෙතෙන්ටත් දාලා ෆිල් කරන එක. ඉතින් මම ඇතුළත් කරපු ડોකියුමන්ට් එක ඩ්‍රයිවිං ලයිසන් එක නිසා මම මේකේ තිබුණ විස්තර දාලා මෙතන ෆිල් කරනවා. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලා දෙන ડોකියුමන්ට් එකට අනුව නිවැරදි තොරතුරු ටිකම මෙතෙන්ට ඇතුළත් කරන එක. ඊළඟට ඔයාලා ડોකියුමන්ට් එකේ තියෙන විදිහටම ඔයගොල්ලෝගේ බර්ත්ඩේ එකත් නිවැරදිව මෙතෙන්ට ඇතුළත් කරගන්න. මෙතනදී ඔයාලට කරන්න තියෙන්නේ ඔයගොල්ලෝගේ ඇඩ්‍රස් එක ඇතුළත් කරන්න. ඉතින් ડોකියුමන්ට් එකේ තියෙන විදිහටම ඔයගොල්ලෝගේ ඇඩ්‍රස් එක මෙතන ටයිප් කරගන්න. ඊළඟට ඔයාලා පෝස්ටල් කෝඩ් එක ටයිප් කරගන්න. පෝස්ටල් කෝඩ් එක දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් යන්න ඔයගොල්ලන්ගේ Google එකට ගිහින් ඔයගොල්ලන්ගේ ඇඩ්‍රස් එකට අදාළ ඔයගොල්ලන්ගේ සිටි එක ටයිප් කරගන්න. ඊට ඉස්සරහින් පෝස්ටල් කෝඩ් කියලා ටයිප් කරගන්න. එන්පසුව සර්ච් කරන්න. ඉතින් එතකොට ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලන්ගේ පෝස්ටල් කෝඩ් එක මොකක්ද කියලා බලාගන්න. ඉතින් මේ පෝස්ටල් කෝඩ් එක මෙතනදී ඇතුළත් කරගන්න. නැවතත් සිටි එක ටයිප් කරන්න එනවා. ඔයගොල්ලන්ගේ ඇඩ්‍රස් එකට අදාළව ඔයගොල්ලෝ ආයෙත් වෙන සිටි එක මෙතන නැවත ටයිප් කරගන්න. ඒ සියලු තොරතුරු ලබා දීමෙන් අනතුරුව නැවතත් කන්ටිනියු ක්ලික් කරන්න. ඉතින් ඊට පස්සේ under review කියලා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන මේගොල්ලෝ කියලා තියෙනවා ඔයගොල්ලන්ගේ account එක verify වුණොත් ඔයාලගේ email එකට ඒගොල්ලෝ mail එකක් එවනවා කියලා. ඉතින් දැන් තියෙන ඔයාලට ඔයගොල්ලන්ගේ account එක verify වෙනකම් බලන් ඉන්න. ඉතින් ඊට පස්සේ Binance එකෙන් මට verification successful කියලා mail එකක් ඇවිත් තියෙන විදිය ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී ඔයාලා visit your dashboard කියන තැන ක්ලික් කරන්න. එතකොට ඔයගොල්ලන්ට Binance dashboard එකට යන්න පුළුවන්. දැන් ඔයාලට පේනවා ඇති මෙතන උඩින් verified කියලා කොළ පාටින් සඳහන් කරලා තියෙනවා. ඒ කියන්නේ එකකින් කියවෙන්නේ ඔයගොල්ලන්ගේ account එක දැනටමත් verified වෙලා තියෙනවා කියන එක. ඉතින් අදට අපේ වීඩියෝ එක අවසන්. ඊළඟ වීඩියෝ එකෙන් අපි කතා කරමු Binance account එකේ security system එක හරියටම හදාගන්නේ කොහොමද කියලා.